හරි හැමෝටම සුබ රාත්‍රියක්. එතකොට මේ වීඩියෝ එක මම ගේන්න තීරණය කරේ මේ ගොඩක් අයගේ ඉල්ලීම් ගැන ගොඩක් තිබ්බා. ඒකෙන් අර ප්‍රධානම ඉල්ලීමක් සලකලා يعني ගොඩක් අය ඉල්ල තිබ්බ නිසා මේ ඒ දේ ඔයාලට දෙන්න ඕනේ කියලා හිතලා තමයි මේ වීඩියෝ ගෙනාවේ. ඒතර මේක ඇත්තට දිග වීඩියෝ එකක් නෙවෙයි විනාඩි දෙකක් තුනක් වගේ ඇදී. ගොඩක් දිගක් නෙමෙයි. එතකොට මේ ගොඩක් අය කියලා තිබ්බා මම පර්සනලි ගන්න එන්ට්‍රීස් වල ට්‍රේඩ් බ්‍රේක් ඩවුන් වීඩියෝස් ගෙනවා නම් අනිත් අයට ප්‍රයෝජනයක් වෙයි කියලා. ඒ කියන්නේ මම ගන්න එන්ට්‍රි ඒ කියන්නේ රිවිව් එකක් සම්පූර්ණ මේ එයාලට දෙන්න කියලා කියන්නේ. එතකොට මේ ඒ කියන්නේ මම එන්ට්‍රි එක ගන්නෙ කොහොමද? ඒකට මම යූස් කරන්නේ මොනවාද? ඒ එන්ට්‍රි එක ගන්න මම භාවිත කරන ස්ට්‍රැටජි මොකක්ද? කන්ෆර්මේෂන් බලන්නේ කොහොමද? ටයිම් ෆ්‍රේම් වලද ගන්නෙ? මොන හේතු නිසාද මේ එන්ට්‍රි එක දෙන්න ප්ලේස් වෙන්නේ? අන්න ඒ වගේ කාරණා ගැන අර එයාලට ඉගෙන ගන්න ඕන නිසා නේ එහෙම කරන්නේ. එතකොට මේ එළියටත් දෙයක් දෙන්න ඕනි කියලා හිතුණා. එතකොට මේ මේකෙන් ඔයාලා ගන්න දෙයක් තියෙනවා නම් ගන්න අනිවාර්යෙන් අරන් ඉගෙන ගන්න ඉදී. ඒ කියන්නේ ඉගෙනගෙන ඔයාලගේ දන්න නැති කට්ටිය ඉන්නවා නම් දන්න ඉන්න පුළුවන්. දන්න නැති කට්ටිය ඉන්නවා නම් මේ ඔයාලගේ ස්ට්‍රැටජිස් වලට යූස් කරලා ඇප්ලයි කරලා බලලා මේ මෙතනින් එහාට ඔයාට ඒක සැටිස් වගේ නම් ඔයා ඒක දිගටම යූස් කරගෙන යන්න. ඒ කියන්නේ අනිවාර්යෙන් බෑක් ටෙස්ට් එකක් කරලා බලලා ගන්න. මොකද මේක අදම මාව දැනගන්න කට්ටිය ඉන්නවනේ. එතකොට මේ එහෙම මේ ඔයාලට අර විශ්වාසයක් එනකන් ඔයාලා බෑක් ටෙස්ට් එකක් කරලා පොඩ්ඩක් බලලා එහෙම ගන්න. එතකොට මේක දන්න කට්ටිය ඉන්න පුළුවන්. එතකොට මම මේ කියලා දෙන දේ මොකක් හරිම වැරද්දක් ඔයාලා දැක්කොත් ඔයාලා කියන්නේ කියන්නේ මට වැඩි දැනගෙන හෝ එහෙම නැගන මම 100ක් දන්නවා කියන්නේ නැහැ. එතකොට මේ ඔයාලගේ يعني මගේ මොකක් හරි කියලා දෙන එකේ වැරද්දක් දැක්කොත් ඔයාලා යටින් පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට ඒක නිවැරදි කරගෙන ඊළඟ වීඩියෝ එකේ නම් මට වීඩියෝස් දාන්න පුළුවන්. එතකොට මේ තව දෙයක් තමයි මගේ يعني අපේ යන කන්ටෙන්ට් එක තියෙනවනේ. ඒ කන්ටෙන්ට් එකේ කොටස් ටිකකුත් එළියට දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔය ටික තමයි ඉස්සරහට يعني වෙන්නේ. එතකොට මේ channel එකේ ඉන්නේ එතකොට ඔයාලට වැදගත් දේවල් ටිකක් ගොඩක් හම් වෙනවා. ඔය ටික තමයි මට කියන්න ඕන උනේ. එතකොට මේ ඉස්සරහට ට්‍රේඩ් බ්‍රේක් ඩවුන් වීඩියෝස් ටිකයි අර අමතර වැටෙන වීඩියෝස් ටිකයි වැටෙනවා. එතකොට මේ ඔයාලව බලලා ගන්න දෙයක් තියෙනවා නම් අරගෙන මේ වැඩේ ලස්සන කරගෙන යන්න. හරි. ඕක තමයි කියන්න ඕනේ උනේ. එහෙනම් හැමෝටම good night. වැඩි දිගටම කරගෙන යන්න.